Hello everyone, welcome back to my YouTube channel. අද මං ඔයාලට අරගෙන එන්නේ මැලේසියාවේ grocery shopping log එකක්. මම මොනවද ගන්නේ කියලා බලන්න දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මුලින්ම අපි නැවතුනේ අපිට අවශ්‍ය breakfast එකට oats packet එක ගන්න. මේක තමයි අපි usually ගන්න breakfast oats එක. ඊට පස්සේ මම ගියේ අපේ ගෙදරට අවශ්‍ය කරන washing powder, vim, comfort වගේ දේවල් ටිකක් ගන්න. තේ බොන වෙලාවට කන්න බිස්කට් ටිකකුත් ගත්තා. මේක ලංකාවේ ක්‍රීම් කැකර් එකට සමානයි. දැන් මම නැවතුනේ චීස් එකක් ගන්න. අතින් including 24 slices. oats එක කන්න yogurt එකක්. මේක තමයි මම ගන්නෙ මොකද ඒකට offer එකක් යනවා. දැන් මම මේ ගන්නේ කෙහෙල් කොලයක්. මොකද මං ආසම ලංකාවේ විදියට කෙහෙල් කොලේ බත් කන්න. ඊට පස්සේ මම සතියකට විතර අවශ්‍ය vegetables ගත්තා. මෙහි තියෙන ගුරකා ඒවා ඇත්තටම කළු පාට නෑ. ඊට පස්සේ ගත්තේ පරිප්පු, මගේ හස්බන්ඩ්ගේ ජාතික ආහාරය, කව්පි, කරපිංචා වගේ දේවල් ටිකකුත් ගත්තා. පස්සේ මම මෙතනින් යනකොට මගේ ෆේවරිට්ම කෑමක් තිබ්බා වරකා. හැබැයි අද මම ගත්තේ නෑ මොකද ඒවා ටිකක් සවුත්තු වෙලා වගේ. ඊට පස්සේ ආවේ මෙන්න මේ අයිස්ක්‍රීම් එක ගන්න. ඒක නම් මාරම රසයි. මෙතනින් අපි ගත්තා බිත්තර, මෙතනින් අපි ඉස්සෝ ටිකක් ගත්තා. ඔන්න බලන්න මගේ හස්බන්ඩ්ගේ වැඩ. මේවා දාන්නේ ස්පූන් එකක් තියෙනවා. එයා ඒක අතින් අරගෙන දානවා. ඊට පස්සේ ආවේ අපි උදේට මොන කීරි එක ගන්න. almost done grocery shopping finish. අපිට මේ සල්ලි වලින් මට මතක විදිහට 212ක් වගේ ස්පෙන්ඩ් වුණා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 14000ක් වගේ ගාණක් අපිට ගියා. අදට ගිහින් එන්නම්. තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. Thank you for watching. See you in another video. Bye bye.